Welcome to my channel. Subscribe. අදත් මගේ YouTube channel එකට ගොඩක් ආදරෙන් අලා පිළිගන්නවා. අද මම මේ වීඩියෝ එකකින් ගේන්නේ අපි Thailand tour එක ගිහිල්ලා ගියපු Sea Life Bangkok Ocean World එකේ ගියපු වීඩියෝ ටික තමයි අරන් එන්නේ. ඉතින් අපි දැන් මේ ඇතුළට යන්න තමයි යන්නේ. අපි මේ first day එකේ දවසම තමයි මෙතන ගියේ. කියන්නේ අපි හෙට ලෑන්ඩ් කරලා උදේ breakfast එකේම අරගෙන අපි දවසේ අපිට තිබ්බේ මෙහි ඇවිදින්න. Ocean World එකට යන්නේ. මේ ඇතුලේ යද්දී shopping malls එහෙම තියෙනවා. ඒ කියන්නේ අපිට restaurants තියෙනවා. ඒ වගේ area එකක් තමයි අපි කව කරගෙන යන්නේ. ඉතින් අද අපි උදේම airport එකේ යනකොට අපිට සල්ලි මාරු කරගන්න බැරි වුණා. ඒ කියන්නේ අපි Thai baht ගන්න එපා. අපි ළඟ ඩොලර්ස් තිබ්බට. ඉතින් මෙතනදී අපි අර එළිය වෙන පොඩි තැන් තියෙනවා exchange කරගන්න. හැබැයි අපිට එදා ඒ තැන් වහලා තිබ්බ උදේම ආපු හින්දාද කොහෙද. ඊට පස්සේ අපිට දැන් මෙතනින් exchange කරගන්න පුළුවන්. අපි ළඟ තියෙන ඩොලර් දීලා Thai baht ගන්න ඕන. මේ දැන් අපි Sea Life Bangkok Ocean World එකට යන්න තමයි යන්නේ ඇතුළට. ඉතින් එතන ටිකට්ස් ගන්න වැඩ ඔක්කොම අපිත් එක්ක ගියපු ගයිඩ් අපිට කරලා දුන්නා. ඉතින් මොකද අපි අර කලින් වගේ ඒජන්ට් කෙනෙක් කරා ගිය හින්දා අපිට මොකුත්ම තිබ්බේ නැහැ. ගයිඩ් අපිව එතෙන්ට එකතු කරගෙන ගිහම එයා අපිට ටිකට්ස් අරන් දුන්නා. ඒත් එක්කම ටිකට් අරගෙන අපිට ඇතුළට යන්න විතරයි තිබ්බේ. ඒ නිසා අපි ටිකට් වල ප්‍රයිසස් ගැන එහෙම ලොකු අයිඩියා එකක් අපිට නැහැ. අපි එදා යන දවසේ ලොකු ක්‍රවුඩ් එකක් හිටියා. ගොඩම පොඩි ළමයි එහෙම ඇවිල්ලා හිටියා. මේ විදිහට යාළගේ ස්කූල් වලින් අරන් ඇවිල්ලා තිබ්බා යාළව මෙතන බලන්න. ඉතින් ඒ නිසා ගොඩක්ම අමාරු වුණා අපිට ඇතුළට යද්දි. මොකද හරි යාළගේ සද්ද එහෙම ගොඩක්ම තියෙනවා. මේ අපි වීඩියෝස් පුරාවටම ලොකු සද්දයක් එහෙම තියෙනවා. Sea Life Bangkok Ocean World කියන්නේ දකුණු ආසියාවේ තියෙන විශාලතම ඇක්වරියම් එකක්. එතකොට මේකේ අපිට විවිධ මත්ස්‍යයන් නරඹන්න පුළුවන්. පින්ග්වින්ස්ලා, sea turtlesලා, sharksලා, jellyfishලා ඒ වගේම ගොඩක් වර්ගයේ මත්ස්‍යයන් නරඹන්න පුළුවන් තැනක් මෙතන. ඒතර මෙතන අපිට විනෝදයට ඇවිල්ලා බලන්න පුළුවන් තැනක් වගේම තමයි අධ්‍යාපනික වශයෙන් උනත් ගොඩක් දේවල් අපිට ගන්න පුළුවන් තැනක්. ඉතින් මේක මේ මම හිතන්නේ තායිලන්තේ එන ඕනම කෙනෙක් මෙතනවත් වෙනවා. විශේෂයෙන් බැංකොක් එනවා නම් මේ ස්ථානේ නරඹන්නත් ගොඩක් අය අමතක කරන්නේ නැහැ මම හිතන විදිහට. ඉතින් ඔයාලත් බලන්න මේ Ocean World එකේ කොච්චර ලස්සන දේවල් තියෙනවද කියලා. දිගටම මේ වීඩියෝ එක නරඹන්න කියලා ආරාධනා කරනවා.
මෙතන ඔයාලට පේනවා ඇති නිකන් ග්ලාස් එකක් වගේ එකක් තියෙනවා. ඒකේ යටින් අපිට බලන්න පුළුවන් මාළුවෝ. ඒ කියන්නේ මෙතන ඇත්තටම මේකේ යට එයාලගේ වෙනම ඒරියා එකක් තියෙනවා. ග්ලාස් බොටම් බෝට් ඇක්ටිවිටීස් තියෙන. අපි ඒකට වෙනම පේ කරලා යන්න ඕන. අපි ඒකට ටිකට් අරන් තිබෙන හින්දා අපි එතන ගියේ නෑ. කොහොම වුණත් මේ ග්ලාස් වලින් යට බලද්දි ලොකු මාළුවෝ යනවා බලන්න පුළුවන්. ඔහොම ඉද්දි ඉතින් අර මේ වීදුරක් තමයි මේකේ තියෙන්නේ. ඔයාලට පේනවා ඇති වීදුරු උඩ තමයි අපි හිටගෙන ඉන්නේ.
Ya. මේකතන ඇතුළ මාරම ලස්සනට එයාලා හදලා තියෙනවා. අපිට මේක ඇත්තටම සමහර දේවල් හදලා තියෙන එක හිතා ගන්නවත් බෑ. මොකද ඇතුළ හිතන්නවත් බැරි විදිහේ නිර්මාණ කරලා තියෙනවා. මොකද මේක ඇත්තටම මේ බිල්ඩින් එකක් ඇතුළක්ද කියන එකවත් අපිට හිතන්න බෑ. ඒ තරම් මාරම ලස්සනකට ලොකු වියදමක් දාලා කරලා තියෙන මාරම ලස්සන වැඩක් මේක. සමහර වෙලාවට අපි මේ වීඩියෝස් කරද්දී ලොකුවට වීඩියෝම කරගෙන නෑ එහා මෙහා වෙලා තියෙනවා. මොකද මේ අතර මෙතන බලන්න ගියාට පස්සේ අර වීඩියෝ කරන්න හිතෙන්නේ නැහැ. ඒ තරම් එතන බලාගෙන යන්න තමයි ආස හිතෙන්නේ. ඉතින් අර වීඩියෝ කරන ඒ වගේ සමහර වෙලාවට අර මෙහෙන් ඇද වෙලා ගිහලා තියෙනවා.
ඔක්ටපස් කෙනෙක් අල්ලන්න එහෙමත් තියෙනවා. මම නම් ඇල්ලුවේ නෑ හැමට අප්පිරියවුන් අල්ලන්න. දැන් අපි යන්නේ මේ ටනල් එකක් ඇතුලෙන් ඕෂන් ටනල් එක. මේක නම් මාරම ලස්සනයි. මම නම් හිතෙන්න මාරම ආසයි. ඒ තරම් වව් කියන්න පුළුවන් තැනක් මෙතන. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන මේ ටනල් එකේ අපි වතුරෙන් මේ ඇත්තට මේ උඩ තියෙන්නේ. ඉතින් එතකොට ලොකු ශාක්ලා ඒ වගේ මාළු ಜಾති මේ යනවලට පේනවා ඇති ලොකු කට්ටිය. හරිම ආස හිතනවා මාරම ලස්සන තැනක් විතර නම්.
අන්තිමට අපි ආවේ පෙන්ගුයින්ස්ලා බලන්න. ඉතින් එයාලගෙත් ඒ පෙන්ගුයින්ස්ලාට ඉන්න වෙනම මේ අයිස් ඒරියා එකක් හදලම තියෙනවා. ඒ විදිහේ හදලා තියෙන විදිහේම හිතා ගන්නවත් බැහැ. ඉතින් මොකද එයාලට ඉන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වෙන්න එපා. නැත්නම් එයාලට ඉන්න බෑනේ. ගොඩක්ම ශීතල පරිසරයකනේ එයාලා ඉන්නේ. ඉතින් මේ විදිහට වෙනම ඒරියා එකක් හදලා තිනවා. ඒතර පෙන්ගුයින්ස්ලා ගොඩාක් ඉන්නවා. හරිම ලස්සනයි එයාලා. ඇවිදින හැම බලාගෙන ඉන්න ආස හිතෙනවා. ඉතින් අදට මම මගේ වීඩියෝ එක අවසන් කරන්න තමයි යන්නේ. ඉතින් මාව subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මම ඊළඟ වීඩියෝස් වලින් අපි තායිලන්ඩ් වල කියපු ඉතිරි තැන් ටිකේ වීඩියෝස් ටිකත් අරන් එන්න. ගිහිල්ලා නම් සුබ දවසක්.